ඉතින් ඉසුරික ඔයාට අද අපි එන්න කිව්වේ ඉතින් ඇත්තට මේ ට්‍රේඩ් එකේ මේ වෙලාවේ පොඩි ජර්ක් එකක් තියෙනවානේ මේ යුද්ධමය තත්ත්වයත් එක්ක. ඉතින් ඒකත් එක්ක පොඩ්ඩක් කතා කරලා පොඩි සමාජයට පොඩි පණිවිඩයක් දෙන්න. ඒ කියන්නේ මේ වෙලාවේ මොන වගේ දේවල් කරන්න ඕනේද? ඔයාගේ ඔපිනියන්ස් ඊළඟට ඉස්සරහට මොනවද කරන්න තියෙන ප්ලෑන්ස් ඒවා ටිකක් එක්ක අපි පොඩි ඩිස්කෂන් එකක් යන්න තමයි අපි ඔයාලට කතා කරේ. ඉතින් ස්ටාර්ට් එකක් ගන්න කියන්නකෝ ඉසුරිකා ඔයාගේ සම්පූර්ණ නම. මගේ සම්පූර්ණ නම ඉසුරිකා සදනී ඩිසිල්වා. රයිට්. එතකොට කම්පැනි එකේ නම සිලෝන් එම්පයර් ට්‍රැවල්ස් ප්‍රයිවට් ලිමිටඩ්. කම්පැනි එකේ ඇත්තටම නේචර් එක කොයි වගේද? බිස්නස් මොඩල් එක කොයි වගේද යන්නේ? බිස්නස් මොඩල් එක කතා කරාම අපි මේන්ලිම ඉන්බවුන්ඩ් ටූරිසම් කරන්නේ. ඒ කියන්නේ රට ඇතුළත සංචාරක කටයුතු B2C කස්ටමර්ස්ලා තමයි මැජොරිටි කරන්නේ. බිස්නස් ටු කස්ටමර් කියන එක B2B කස්ටමර් සෙක්ටර් එකත් අපි ටච් කරනවා. රයිට් රයිට්. ඉතින් මේ දවස්වල කොහොමද බිස්නස් එක මේ very recently මේ සිටුේෂන් එකත් එක්ක? රීසන්ලි සිටුේෂන් එක ගත්තොත් අපි හැමෝම දන්නවා ටූරිසම් වලට එච්චරම හොඳ නැහැ. මොකද ගිය අවුරුද්දට සාපේක්ෂව ගත්තම අපිට යුද්ධමය වාතාවරණයත් එක්ක කැන්සලේෂන් පෝස්ට්පෝන් ඇවිල්ලා තියෙනවා. කාගෙන් හුවත් කියන්නේ ටුවර්ස් ගොඩක් නැහැ අඩුයි කියන එක. හැබැයි චැලෙන්ජින් සිටුේෂන් එකක්. ඇත්තටම කියනවා නම් අපි දැන් try කරනවා ලෝකයේ අනිත් පැත්තෙන් කොහොමද අපි ටූරිසම් කියන එක පරිස්සම් කරගන්නේ කියලා ලංකාව වැටෙන්න නොදී. අපි හැමෝම ඉන්න මේ ටූරිසම් ට්‍රේඩ් එක අපි අර කියනවනේ හචිමක් ගියත් මේකට තමයි පළවෙනියටම ප්‍රශ්න ඇති වෙන්නේ කියලා. අනිවාර්යයෙන්. ඉතින් ඒ වගේ ට්‍රේඩ් එක ඉන්න බය හිතුන්නේ නැද්ද? ඒකට එන්න හිතුනේ ඇයි? පොඩ්ඩක් ඒක ගැන කියමුකෝ. නෑ ඇත්තටම මම දන්නවා දැන් ලංකාවේ ප්‍රශ්නයක් වුණත් අපිට බලපානවා. පිටරට ප්‍රශ්නයක් වුණත් අපිට ඕක බලපානවා. ඒ කියන්නේ ඩයිරෙක්ට්ලි හෝ ඉන්ඩයිරෙක්ට්ලි බලපාන. මම ඇත්තටම ඉගෙනගෙන තියෙන මේ ෆීල්ඩ් එක. මගේ එක්ස්පීරියන්ස් තියෙන්නේ මේ ෆීල්ඩ් එක. මගේ ඇඟේ තියෙන්නේ මේ ෆීල්ඩ් එක. ඉතින් අර ටුවරිසම් කරපු කෙනෙක් දන්නවා ටුවරිසම් කියන එක ඇඟේ තියෙන කෙනෙක් කවදාවත් මේ ෆීල්ඩ් එක දාලා වෙන ෆීල්ඩ් එකකට යන්න තියෙන ප්‍රොබිලිටි එක අඩුයි. ඒකත් එක්කම අපි දැන් අත්විඳලා තියෙනවා නේද? ඒ කියන්නේ හරි ඉක්මනට නැති වෙනවා ඒ වගේ හරි ඉක්මනට ජෙනරේට් වෙනවා නේ. ඒක රීඇක්ටිව් වෙනවා. රයිට්. ඒ කියන්නේ තියෙන ටික කාලය ඇතුළත හරි අපේ ටුවරිසම් කියන ඉන්ඩස්ට්‍රි එකට පුළුවන්කමක් තියෙනවා ලොකු අනින් එකකට යන්න. රයිට් රයිට්. එතකොට මට දැනට කියන්න පුළුවන්ද දැනට දැන් මේ වෙලාවේ ඔයාගේ තියෙන බිස්නස් එකත් එක්ක ගත්තාම චැලෙන්ජින්ග්ම පොයින්ට් එක මොකද්ද මේ වෙලාවේ මේ සිටුේෂන් එක වෙලාවේ? චැලෙන්ජින්ග්ම පොයින්ට් එක ඇත්තටම ඔය ෆියල් ඉෂුව එකත් එක්ක අපිට දැන් එයාෆෙයා වැඩි වෙලා තියෙනවා. ඒකත් එක්ක දැන් මුලින්ම එයා කියන්නේ අපිට ෆ්ලයිට්ස් කැන්සල් වෙච්ච හින්දා ටුවර්ස් ටිකක් කැන්සල් වෙලා තියෙනවා. එක්ක කස්ටමර්ස්ලා පෝස්ට්පෝන් කළා තියෙනවා. එන්න කැමැත්තෙන් ඉන්න කස්ටමර්ස්ලට එයාෆෙයා කොස්ට් එක කියන්නේ එයාෆෙයා එක වැඩි වෙලා තියෙනවා. එතකොට ඒකත් එක්ක අපිට ලැබෙන්නේ නැති ටුවර්ස් ප්‍රමාණයක් තියෙනවා. එතකොට ෆිල්ටර් වෙලා තමයි අපිට එන ටුවර්ස් ටික එන්නේ දැන්. අර හිතපු ගමන් එන්න පුළුවන් වාතාවරණයක් නැහැ. ඉතින් මේක මට හිතෙනවා හැමෝටම චැලෙන්ජින් කියලා. එතකොට මේ චැලෙන්ජින් ටයිම් එකේ ඔයාව කිව්වා ඉස්සෙල්ලත් කිව්වා කැන්සලේෂන්ස් එනවා, amendments එනවා, පෝස්ට්පෝන් වෙනවා ඒ වගේ. එතකොට ඒකෙදි ඔයාට ට්‍රේඩ් එකේ දැනට තියෙන සපෝට් එක කොහොමද? ඒ කියන්නේ හොටෙල්ස් වලින් ඒ වගේම ඇක්ටිවිටීස් සප්ලයි කරන අවුට්සෝස් කරන අය ඊට පස්සේ ගයිඩ්ස්ලා ඒ වගේ අයකින් ඔයාට ලැබෙන සපෝට් එක කොහොමද? සපෝට් එක නම් ඇත්තටම කියන්න ඕනේ මොකද දැන් අපිට ලොකුම ප්‍රශ්න තියෙන්නේ හොටෙල්ස් වල කැන්සලේෂන් පීරියඩ් එකත් එක්ක අපි ඩීල් කරනවානේ ඇග්‍රීමන්ට්ස් ගහලා. එතකොට හොටෙල්ස් වලින් නම් ඇත්තටම මට හිතෙන ලංකාවේ 99%ක්ම හොටෙල්ස් සපෝට් එක දෙනවා. මොකද මේ සිටුේෂන් එක අන්ඩර්ස්ටෑන්ඩබල්. එයාලා ටක් ගාලා කැන්සලේෂන් එක අප්‍රූව් කරනවා. මොකද අපි මේ වෙලාවේ කොයිතරම් දුරට මානුෂීය ප්‍රතිචාරයක් දෙනවද කියන එක මත තමයි කස්ටමර් ආයේ එනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. මම හිතන හොටෙල් සෙක්ටර් එකේ ලොකු සපෝට් එකක් දෙනවා. අපි ඒගොල්ලන්ට තෑන්ක් කරන්න ඕනේ. එයාලගෙන් දෙන සපෝට් එකත් එක්ක තමයි අපි ටුවර්ස් ටික දැනට බැලන්ස් කරගෙන යන්නේ. කස්ටමර්ස්ලාවත් අපි මේ මොකද මේක අර අපි කියනවා අපිට පාලනය කරගත නොහැකි තත්ත්වයක්. එතකොට හොටෙල්ස් වලින් ඒ සපෝට් එක දෙනවා. මෙතන හැබැයි හැමෝටම සපෝට් එක දුන්නත් අපිට කියන්නේ සපෝට් කරන්න බැරි සෙක්ටර් එකක් විදිහට මම දකින්නේ ගයිඩ්ස්ලා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඇත්තටම කොයි විදියටද ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ටුවර් එක කැන්සල් වුණොත් කැන්සල් වුණා. ඒගොල්ලන්ට තව ඊට ඔප්ෂන් එකක් හොයාගන්නවා කියන එක හරි අමාරුයි. මොකද අපිම ටුවර්ස් ගෙනල්ලා ඒගොල්ලන්ට දෙන්නේ. එහෙම නැත්නම් ඒගොල්ලන් ඩිරෙක්ට් හම්බෙනවා. ඒ වගේ විදිහෙන් තමයි ටුවර්ස් හම්බෙන්නේ. එතකොට මෙතනින් මට හිතෙනවා වැඩිපුරම ගයිඩ්ස්ලා තමයි අගතියටපත් වෙලා ඉන්නේ කියන එක මට පොඩ්ඩක් දැනන කාරණා. හොටෙල්ස් වලට සමහර වෙලාවට ලෝකල් මාකට් එක හරි ප්‍රොමෝට් කරන්න පුළුවන්. ඒ වගේ ඕල්ටර්නේටිව්ස් වලට යාලා යනවා නේද? ඒ ගයිඩ්ස්ලට හරි ලොකු රිස්ක් එකක් මේ වෙලාවේ ක්‍රියේට් වෙනවා නේ. ඔව් දැන් ලෝකලි ගත්තම දැන්
අපි හිතනවා දැන් ට්‍රාන්ස්පෝර්ට් සමහරුන්ට ඕනනේ කතරගම යන්න අනුරාධපුර යන ලෝකල් කට්ටිය හැබැයි දැන් ෆුවල් ප්‍රශ්නයක් තියෙන හින්දා ඒවත් දැන් ගොඩක් නවත්තලා තමයි තියෙන්නේ. රයිට්. එතකොට මට මිසුරිකාගෙන් ඇත්තටම මේ දැන් ඔයා මේ ට්‍රේඩ් එකේ යම් කිසි දුරක් ආපු කෙනෙක්. එතකොට ඔයාගේ මේ හිස්ටරි එකත් එක්ක ආපස්සට හැරලා බලද්දී අපි පාස් කරලා ඇවිල්ලා තියෙනවා හරි අමාරු තැන් කීපයක්. උදාහරණයක් විදිහට කොරෝනා සිටුේෂන් එක. ඒත් එක්කම දිත්වා එක මේ very recently අපිට ආවා. ඒත් එක්කම ස්ටැට් ඇටැක් එක ආවා. රයිට්. ඔය දේවලුත් එක්ක අපි බලපුවාම අපි කොහොම හරි ටුවරිසම් ට්‍රේඩ් එකේ මූව් වෙලා ඇවිල්ලා තියෙනවා. මේ අද වෙනකොට නැවතත් අපි රීජෙනරේට් වෙලා කොහොම හරි අපි සෙටල් වෙලා තියෙනවා. ඒතකොට දැන් මේ සිටුේෂන් එක මැද පෙරදිග මේ වෙලාවේ මේ ඇති වෙන තත්ත්වයක් එක්ක ලොකු රිස්ක් එකක් තියෙනවා. එතකොට මම දැනගන්න කැමතියි ඔයා මේ කොරෝනා අපි ඊසිලි ගමුකෝ කොරෝනා මොකද අපිට වෙච්ච ලොකුම හිට් එක. ඉන්නේ ඒකයි මෙන්න මේකයි කොහොමද ඔයා සංසන්දනය කරන්නේ? ඒක ඉෆෙක්ට් එක කොයි විදිහට බලපායි? වෝ සිටුේෂන් එකත් එක්ක බලවම තාමත් මම වර්ස්ට් විදිහට දකින්නේ කොරෝනා. මොකද කොරෝනා කියන සිටුේෂන් එකේදී අපි හෙල්ප්ලස්. අපිට ඔප්ෂන්ස් හොයන්න බෑ. මොකද හේතුව අපේ කන්ට්‍රීස් වල බෝඩර්ස් වැහුවා ඊට පස්සේ අනිත් කන්ට්‍රීස් වලත් බෝඩර්ස් වැහුවා කිසි කෙනෙක්ට යන්න කැමති වුණත් අපිට ගෙන්න ගන්න අවශ්‍ය වුණත් අපිට ඒක ඩිසිෂන් එකක් ගන්න බැරි තත්ත්වයක් තිබ්බේ. ගෙවල් වලටලා බලන් ඉන්න තත්ත්වයක් තමයි සරලවම කිව්වොත් තිබ්බේ. ඒක තමයි වර්ස්ම සිනාරියෝ එක. හැබැයි මේ සිටුේෂන් එකේ තාම මම දකින්නේ නැහැ වර්ස් පැත්තක්. මොකද හේතුව මිඩල් ඊස්ට් සහ යුරෝප් කියන පැත්ත අපිට දැනට ගොඩක් දුරට බ්ලොක් වෙලා තියෙනවා. හැබැයි තාමත් එනවා. මම කියන්නේ 100% බ්ලොක් වෙලා කියලා. අපිට ලෝකේ අනිත් පැත්ත ફોකස් කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඔප්ෂන් එකක් තියෙනවා. කියන්නේ හැම තිස්සෙම එක chance එකක් නැතිනොට තව chance එකක් තව opportunity එකක් create වෙනවා. ඉතින් මම හිතන්නේ අපිට දැනට අර වගේ කිසිම option නැති තත්ත්වයක් පත් වෙලා නැහැ. option එකක් තාමත් තියෙනවා අපිට. කියනවා හරි පොසිටිව් තමයි මේක දිහා බලන්නේ නේ. ඒ කියන්නේ මේ මට ওই කතාවෙත් එක්ක මට පොඩි ඉන්සයිට් එකක් ආවා. ඒ කියන්නේ මේ ටුවරිසම් කියන එක මේ වෝ එක ආවා කියලා සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ නැති වේද? ඒ කියන්නේ මේක අර කොරෝනා වල වගේ වෙන්නේ නැති වෙයි කියනද? ඒ වගේ ස්ටේට්මන්ට් එකකද ඔයා ඉන්නේ මේ වෙලාවේ? ඔව් ඒ කියන්නේ රට අපේ රට ඕපන් නේ. තාමත් අපේ එයාපෝට් වලට ප්‍රශ්නයක් වෙලා නැහැ තාම. අපේ රට ඇතුලේ ලොකු බලපෑමක් ඇති වෙලා නැහැ. එතකොට ලෝකේ හැම රටකටම මේක ඩිරෙක්ට්ලි ඉෆෙක්ට් වෙලා නැහැ. එතකොට අපිට තේරෙනවා එක රටවල් පිරිසක් තියෙන කිසි ප්‍රශ්නයක් නැතිව එක මේක කොස්ට් එක. කොස්ට් එක අපි දන්නවා ෆ්ලක්චුවේට් වෙන්න පුළුවන්. හැබැයි ඔපචුනිටි එක තියෙනවා එන්න. රයිට්. ඒකයි මට තව දෙයක් ඔය ඕකත් එක්කම අපි ඉස්සරහට යන්න. දැන් අපි කොරෝනා එක වා කියවනේ ඒ තරම් වර්ස්ට් වෙලා නැහැ මේක. හැබැයි කියනවා දැකපු වර්ස්ම සිනාරියෝ එක තමයි කොරෝනා. කොරෝනා කාලේ ඔය බිස්නස් එක කරන්නේ නැතිනේ. ඒ කරන කාලේ ගත්ත වර්ස්ම එක්ස්පීරියන්ස් එක මොකද්ද? වර්ස්ම ඩිසිෂන් එක මොකද්ද? ටුවරිසම් කරන්න බෑ අපිට. වෙන ඔප්ෂන් එකක් බලන්න වෙනවා. හැබැයි ටුවරිසම් හරියන්නේ කවදද කියලා බලාගෙන ඉන්න තමයි සිද්ධ වුණේ මම හිතන්නේ ගොඩක් අය. හෝප් එකක් හරියට බිල්ඩ් කරගන්නවත් බැරුව බලාගෙන තුවතේ බලාගෙන ඉන්න උනා කියන තත්ත්වයක් තිබ්බා. රයිට්. එතකොට මට එතකොට දැන් මම ඇත්තටම අපිත් එක්ස්පීරියන්ස් කරා ඒ කොරෝනා සිටුේෂන් එකේ ලොකු ටයිම් එකක් තිබුණා අපිට. අවුරුදු දෙක තුනක් වගේ ගියා. ඒ කාලේ මොකද්ද කරේ මොකද්ද සහ ඒක වා කොහොමද ඒකට ෆේස් කරේ? එතකොට ඔයාගේ බිස්නස් එක සමහරලාට අර ඔයා කිව්වා හෝප්ලස් ටයිප් එක තිබුණේ. ඒ වගේ වෙලාවක ඔයාගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක අපිට පොඩි අයිඩියා එකක් දෙන්නකෝ. මේ වගේ සිටුේෂන් එකකත් අපි කොයි වගේ ඉන්න ඕනද කියලා. ඇත්තටම කිව්වොත් මට සාමාන්‍යයෙන් නිකන් ඉන්න බැරි පුද්ගලෙක්. මම සාමාන්‍යයෙන් මහන්සිලා වැඩ කරන කෙනෙක්. මම දන්නවා අපිට ටුවරිසම් ඇක්ටිව්ලි ප්‍රොමෝට් කරන්න බෑ ඒ කාලේ. හැබැයි මම අර ගෙදරට වෙලා හිටියා කිව්වට මම ගොඩක් දුරට අපි වෙබ්සයිට් අපි තිබිච්ච වෙබ්සයිට් එක නැතුව තව වෙබ්සයිට්ස් අලුතෙන් හදලා පොඩ්ඩක් ට්‍රයිල් ඇන්ඩ් එරර්ස් කරා. ඊට පස්සේ අපි සෝෂල් මීඩියා ඒවා අප් කරා. ඒ කාලයක් එක්ක ග්‍රැජුවලි ඔක්කොම අප්ඩේට් කරා. හැබැයි අර ඉකොනොමිකලි බැලුවොත් මම සාමාන්‍යයෙන් බිස්නස් කියන පැත්තට ආස කෙනෙක්. මම බලන්නේ බිස්නස් එක මොන වර්ගයේ බිස්නස් එකක්ද කියන එක. මම හොබි එකක් එක්ක මම ආසාවකට කරපු බිස්නස් එකක් විතර මම ප්ලාන් බිස්නස් එකක් කරා. තව පැස්ටා බිස්නස් එකක් කරා. ඉන්ටරෙස්ටිං. ඔව් ඉන්ටරෙස්ටිං ඇත්තට මොකද කිසිම සම්බන්ධයක් නැහැ ටුවරිසම් වලට. හැබැයි මට හිතුණා අර මේ කාලය ස්පෙන්ඩ් කරන්න හොඳම විදිය අරක ආයි ඕපන් වෙනකම් බලන් ඉන්නකම් තව මගේ ආස දෙයක් කරන එක තමයි කියලා තමයි මම හිතුවේ. හැබැයි ලකීලි මම හිතන්නේ අපේ රට ඉක්මනට මේකට සොලියුෂන් එකක් ගෙනාවා කොවිඩ් පොඩ්ඩක් ඉවර වෙනවත් එක්කම. ඒ කියන්නේ අර ටුවරිස්ට්ලා අපේ ලංකාවට ආපහු කොහොම හරි ගෙන්න ගන්න පාරවල් හදලා දුන්නා. ඔව් මොකද දැන් අපි අනිත් ඒෂියන් කන්ට්‍රීස් බලමු තායිලන්ඩ් වගේ ඒවා ලංකාව තමයි මුලින්ම බබල් සිස්ටම් එකක් එක්ක කන්ට්‍රි එකේ බෝඩර්ස් ඕපන් කරේ. මම හිතන්නේ
ඒත් එක බලනකොට අපි හොඳ පිම්මක් අරගෙන තියෙනවා. ඒකත් එක්ක මම හිතන්නේ මම බය නැතුව ඒත් එක්කම පටන් ගත්තා. මොකද ටුවරිස්ට් බෝඩ් එකෙන් සර්ටිෆිකේෂන් එකක් අරගෙන ඊට පස්සේ අපි බබල් සිස්ටම් එකක් එක්ක ටුවරිස්ට්ලව ගෙන්නන්න පුළුවන් වුණා. හැබැයි අර PCR කරලා ඊට පස්සේ ට්‍රැවල් ඉන්ෂුරන්ස් එකක් ඉන්ට්‍රොඩියුස් කරා පීපල්ස් ඉන්ෂුරන්ස් එකෙන්. ඒවත් එක්ක ගොඩාක් බැරියර්ස් එක්ක තමයි ටුවරිස්ට්ලව ගෙන්නේ. හැබැයි මම හිතන්නේ ඒ කාලේ මම මේ ගොඩාක් බැරියර්ස් එක්ක ටුවරිසම් කරපු හින්දා මට මේක ලොකු දෙයක් විදිහට තාම දැනෙන්නේ නැහැ. ඒක ඇත්ත කියන කතාව ඇතුලේ තියෙන අරක uncontrollable and අපිට ඒක පේන්නේ නැහැ. දැන් මේක මැනුවල් ඩිසිෂන් එකකින් සමහරලාට හෙට ඉඳලම මුළු ලෝකෙම රීස්ටෝර් කරන්න පුළුවන් තැනක තියෙන ප්‍රශ්නක තමයි අපි ඉන්නේ නේ. ඉතින් ඒක නිසා මේ කියන්නේ ඔයා කියන්නේ හැම වෙලාවෙම කොරෝනා වලට වඩා මේ සිටුේෂන් එක ඉච්චර වර්ස් සිනාරියෝ එකකට ගිහිල්ලා නැහැ. තාම ගිහින්නේ නැහැ. හැබැයි ගියොත් මොන වගේ තත්ත්වයක් වෙයිද? දැන් ඇත්තටම මම බැලුවම මේකේ වෙන්න පුළුවන් වර්ස්ම සිටුේෂන් එක තමයි එකක් මම දැන් උදේත් නිවුස් හෙඩ්ලයින් එකක් දැක්කා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කියලා තියෙනවා දැන් ওই නියුක්ලියර් වෝ එකක් දක්වා ගියොත් ලොකුම දේ අපේ ජීවිතේ පරිස්සම් කරගන්න එක. දැන් මොන ඉන්ඩස්ට්‍රි එකේ වුණත් අපි පර්ෆෝම් කරන්න අපි ජීවත් වෙලා ඉන්න ඕනේ. ඔය වගේ සිටුේෂන් එකකට ගියොත් කොයිතරම් දුරට මේ හියුමන් බීන් කියන එකට බලපායිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. සෞඛ්‍ය. අපි සෞඛ්‍ය තමයි මේන්ලිම බලන්නේ. එතනදී ගියොත් ආර්ථික ඔක්කොටම වඩා ප්‍රශ්නයක් වෙනවා සෞඛ්‍ය කියන ප්‍රශ්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ට ලෝකේ ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදා වුණොත් ගොඩාක් රටවල් වල මිනිස්සු ට්‍රැවල් කරනවා කියන එක කොහොමත් ඔප්ෂන් එකක් විදිහට තෝරගන්න නැහැ. ඒක තමයි වෙන්න පුළුවන් වර්ස්ම දේ. ඉතින් මට හිතෙනවා මේ වෙලාවේ එච්චර දුරදිග යන්නේ නැතිව මේක නවතී කියලා තමයි මගේ තාමත් විශ්වාසය තියෙන්නේ. ඉතින් අපිට තාම එච්චර ලොකු බලපෑමක් වෙලා නැහැ. පොඩි බලපෑමක් වුණා අර අයිරිස් ඩීනා ෂිප් එකත් එක්ක අපි අර බේර ගන්න ගිහිල්ලා ඒකෙදි පොඩි කතා බහක් ඇති වුණා. ඊටිකේ. මම හිතන්නේ කස්ටමර්ස්ලා සමහරව අහලා තිබ්බා මේ මගෙනුත් මේ ලංකාවේ මුහුදු සීමාවේ ප්‍රශ්නයක් නේද එහෙම කියලා. ඇත්තටම මොකද අපි උදව් කරපු එකක් නෙනේ. හැබැයි එතන වැරදිට වටහා ගත්ත වෙලාවල් තිබ්බා කස්ටමර්ස්. ඉතින් අපිට ඒක මුල ඉඳලා එක්ස්ප්ලේන් කරන්න සිද්ධ වෙනවා. ඒ ටු මේකයි උනේ මෙහෙමයි උනේ අපි මේක සපෝට් කරා විතරයි. අපි මේකට කිසිම සම්බන්ධතාවයක් නැහැ කියන එක අර කොහෙන් ගියත් ලංකාව චුට්ටක් ගෑවෙනවා. මමත් ට්‍රේඩ් එකේ ඉන්න නිසා මට දැනෙන දේවල් ටිකක් තියෙනවා. කියන්නේ අපිත් ඔය වැරදි ඩිසිෂන්ස් සමාජගත කරන එක කියන්නේ ඔය නිෆුවල් ඉෂුස් උනත් අපි ලොකුවට හෙඩ්ලයින් දාගෙන පෝලිං තියෙන බව පෙන්නගෙන එහෙම දේවල් කරපුවාම ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා නේද? ඒක ඇත්තටම දේශපාලනික පොයින්ට් එකක් විදිහට ගන්නවා වගේම අපිට ඒකේ තියෙන හාම් එක ගොඩක් වැඩි නේද ටුවරිසම්. ඒ ගැනත් ඔයාගේ එක්ස්පීරියන්ස් එක ගැන මට පොඩ්ඩක් කියන්නකෝ. දැන් ඇත්තටම කිව්වොත් අපි තමයි අපිටම වල කපා ගන්නෙ. මොකද හේතුව දැන් අපි මෙහි අපේ ප්‍රසිද්ධ ජනමාධ්‍ය උනත් දාන එක හෙඩ්ලයින් එකක් ඊළඟ දවසේ මැලේසියා ඉන්දියා ඒ වගේ පත්තරවල උඩින්ම යනවා. ඒක ඉතින් මොකද අපි වගකීමක් ඇතුව දැම්මොත් තමයි ඒ රටවල්වලුත් මොකද ඒ රටවල් ලින්ගන්නේ අපේ හෙඩ්ලයින්ස් නේ. එතකොට අපිම තමයි අපිට වල කපා ගන්න. දැන් අපි සමහර වෙලාවට දෙපාරක් තුන්පාරක් හිතන්න නැතුව දාන ඒවා මම දැක්කා මේ ළඟදී එහි පත්තරයක ලොකු තෙල් පෝලිං එක මේ දාලා තියෙනවා ලංකාවේ ආයි ෆුවල් ඉෂුව එක ඇවිල්ලා කියලා. ඇත්තටම කිව්වොත් මේ පාර උනේ ෆුවල් ඉෂුව එක එන්න කලින් අපි සොලියුෂන් එකක් ප්‍රිපෙයාර් වෙච්ච එකක් නෙුනේ. මං හිතන්නේ අපිට කලින් අත්දැකීම් තියෙන නිසා මේ පාර කවුරුත් එහෙම ලොකුවට කලබල වුණේ නැහැ. හැබැයි ජනමාධ්‍යතේ ලොකු වගකීමක් තියෙනවා මේ හෙඩ්ලයින් එක හරි විදිහට දෙන්න. මොකද දාන පිච් එකත් ඇති ඒක වැරදියට වටහා ගන්න. ඒක මම හිතන්නේ ටුවරිසම් කියන ඉන්ඩස්ට්‍රි එකට ලොකුවට බලපානවා අපේ මේ ජනමාධ්‍ය වලින් ජනගත කරන මේ නිවුස් කියන දේවල්. ඉස්සරක ඔයා මේ B2C ගොඩක් කරන කෙනෙක්. එතකොට ඔයා ඩිරෙක්ට්ලිම ක්ලයන්ට්ලත් එක්ක ඔයා කමියුනිකේට් කරගන්නවා. එතකොට මට ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි ලංකාව ගැන ඒ කමියුනිටි එකේ ඔය ඔයාත් එක්ක ඩිස්කස් කරන ක්ලයන්ට්ලා ගැන ලංකාව ගැන කොයි වගේ තත්ත්වයක්ද තියෙන්නේ comparatively other destination in Sri Lanka in the world. ඒ එකත් එක්ක කොහොමද තියෙන්නේ? ඊළඟ දේ මට අහන්න ඕන දෙයක් තමයි ඔය වගේ ක්ලයන්ට් කෙනෙක් කන්වර්ට් කරගද්දී ඔයාට එන චැලෙන්ජින්ම පොයින්ට් එක මොකක්ද? ඔව් මම මුලින්ම පළවෙනි ප්‍රශ්නට උත්තරේ දීලා ඉන්නම්. ලංකාව ගැන ඇත්තටම කිව්වොත් ගොඩක් කියන්නේ අපි හිතමු ට්‍රැවලර් කෙනෙක් ටුවරිස්ට් කෙනෙක් ලංකාවට එන ඩිසිෂන් එක මේඩ් කරන්නේ තව කෙනෙක්ගේ රෙෆරන්ස් එකක් එක්කෝ තව කෙනෙක්ගේ රිවිව් එකක් තව කෙනෙක්ගේ පික්චර් එකක්. එහෙම නැත්නම් අපි දන්න ලෝන්ලි ප්ලැනට් වගේ ඔය ලොකු ප්ලැට්ෆෝම්ස් වලින් දෙන රෙකමෙන්ඩේෂන් රෑන්කින්ග්ස් ඕවත් එක්ක තමයි ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ඩිසිෂන් මේඩ් කරන්නේ. ඒ වගේ වෙලාවකදී ඒගොල්ලෝ යම් කිසි දෙයක් දැනගෙන තමයි අපිව රීච් කරන්නේ. නැත්නම් නිකම්ම ඉල්ලන්නේ නැහැ ලංකාව කියන රට සමහර අය දන්නෙත් නැති
රටවල් තියෙනවා ලංකාවේ. මොකද පුංචි දූපතක් නේ අපි. ඉතින් ඒක දැනගෙන තමයි ඒගොල්ලෝ අපිට රීච් කරන්නේ. දැන් මේ වගේ වෙලාවක මම හිතන්නේ ලංකාවට හොඳ තැනක් තියෙනවා. දැන් රිපීට් කස්ටමර් කෙනෙක් නම් එයා ඔල්රෙඩි දන්නවා. හැබැයි අලුතෙන් එන කස්ටමර් කෙනෙක් නම් එයා කෙනෙක්ගෙන් දැනගෙන තමයි එන්නේ. නිකම්ම වෙබ්සයිට් එකේ තිබ්බා කියලා එන්නේ නැහැ Google එකේ තිබ්බා කියලා. අනිවාර්යෙන් ගිය කෙනෙක්ගෙන් විස්තර දැනගෙන ෆීඩ්බැක් එකක් දැනගෙන තමයි එන්නේ. ඉතින් මට හිතෙනවා ලංකාවේ යතින් බැලුවම ෆේමස් ඩෙස්ටිනේෂන් එකක්. ඒක තමයි ඇත්තම කතාව. මේ වෙලාවේ තියෙන චැලෙන්ජින්ග්ම පොයින්ට් එක මොකක්ද ඒක කන්වර්ට් කරගන්න. කන්වර්ට් කරගන්න චැලෙන්ජින්ග්ම පොයින්ට් එක ගත්තොත් අපි අර කතා කරා වගේම දැන් අර එයාෆෙයා වැඩි වෙලා තියෙනවා අපි කොස්ට් එක වැඩිලා තියෙනවා. ඒක එක රීසන් එකක් විදිහට කස්ටමර්ස්ලා කියනවා. අනිත් එක අපි කතා කරා වගේ ලංකාව ඇතුළත ඉකොනොමික් ක්‍රයිසිස් එකක් ආයි ඇවිල්ලා කියන එක පොඩ්ඩක් ෆේමස් වෙලා තියෙනවා වෙන රටවල් ඇතුළත. ඔය ප්‍රශ්න දෙක දෙනවා. හැබැයි අපිම තමයි මේ වල කපාගෙන තියෙන්නේ. අර මං වගේ අපිම තමයි ඔබ ක්‍රියේට් කරගෙන තියෙන්නේ. ඔය මම දන්න විදිහට දැනට ටුවරිසම් ස්මූත්ලි යනවා. ඒ කියන්නේ ෆුවල්ස් ටික හම්බ වෙනවා, ගයිඩ්ස් හොටෙල්ස් වල නොතේ ෆැසිලිටිස් ටික ඒ විදිහටම යනවා. ගයිඩ්ස් වල ටික ඕන වෙලාවක අවైలබල් ඉන්නවා. ඒක තියෙනවා. මේන්ලි මේගොල්ලෝ ක්වෙස්චන් කරන දෙකක් තමයි ওই කාරණා දෙක. ඒතකොට ඇත්තටම දැන් මේ මට මගේ පෞද්ගලිකව මමට හිතිච්ච දෙයක් දැන් අපි වෙන රටවල් එක කම්පෙයාර් කරද්දී අපිට නැති දෙයක් තමයි මේ බජට් එයාලයින්ස්. දැන් අපිට තියෙන ශ්‍රී ලංකන් එයාලයින්ස් නේ. ඒක ඉතින් අපි දන්නවා ප්‍රයිස් එක එක්ස්පෙන්සිව්. හරි. ඉතින් එතකොට දැන් අනිත් රටවල් වල මම දැන් අපිට මගේ තියෙන එක්ස්පීරියන්ස් එකේදී අපිට ෆේස් කරන්න වෙච්ච දෙයක් තමයි හරි. මෙන්න මේ කොස්ට් එක එද්දී ඒ ක්ලයන්ට්ලට පුළුවන් තායිලන්ඩ් යන්න. අපේ වගේ දෙගුණයක් ඉන්න පුළුවන් ටයිම් ඩියුරේෂන් එක මේ කොස්ට් එකේ. එහෙම නැත්නම් තව මොකක් හරි කියන ඒ වගේ වෙන රටක් එක කම්පෙයාර් කරලා ලොකු ප්‍රශ්නයක් අපිට පෙන්නලා දෙනවා මේ එයාෆෙයා එකත් එක්ක තියෙන ප්‍රශ්නේ. ඉතින් අපිට ඇත්තටම මේ බැයිද මොකක් හරි මේකට සොලියුෂන් එකක් ඒ කියන්නේ I mean මගේ පෞද්ගලිකව අහන්න හිතෙන දෙයක් අපිට බැයිද ඒ කියන්නේ කමිට්මන්ට් එකක් අපි කොහොම හරි ටුවරිස්ට් ලංකාව ඇතුළට ගෙන්නලා දැම්මොත් ඊට පස්සේ යාට ඒක ස්පෙන්ඩ් කරන්න වෙනවා කොහොම මම වුණත් පෞද්ගලිකව රටෙන් එළියට යන්න බැලුවොත් මම කම්පෙයාර් කරන පළවෙනිම දේ තමයි මට අෆෝඩ් කරන්න පුළුවන් ප්‍රයිස් එක තියෙන එයාෆෙයා එක මොකද්ද තියෙන කන්ට්‍රි එක කියන එක මම අනිවාර්යෙන් බලන දෙයක්. ඉතින් ඒක නිසා මට පොඩි ඇතුලේ පොඩිවට තියෙනවා අපිට බැයිද මොකක් හරි එක්ක බජට් එයාලයින් එකක් අපිට ඉස්සරහට ජොයින් වුණොත් නම් ලකීලි හොඳයි. එහෙම නැත්නම් අපේ මේ හොටෙල්ස් වලින් හරි කමිට්මන්ට් එකක් දීලා හරි එයාෆෙයා එක ඩවුන් කරගෙන අපිට මේක පොඩ්ඩක් මේවා කරගෙන ඔයාගේ අදහස මොකද්ද මේ එයාෆෙයා එකත් එක්ක ඇත්තටම තියෙන එක? ඇත්තටම මේක කළ යුතු දෙයක්. මම දන්න විදිහට මේක කළ යුතු දෙයක්. හැබැයි වැඩි කියන්නේ ඔය කියන එකට කොයිතරම් කාලයක් ගත වෙනවද කොච්චර කොස්ට් එකක් යනවද ගවර්න්මන්ට් එකක් විදිහට ඔකට ස්පෙන්ඩ් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්න තුනම ඕක රඳා පවතිනවා. එතකොට අපිට හිතන්න බෑ අපේ සජෙෂන් එක දුන්නා කියලා ඔක ඉක්මනටම එක්සෙපට් කරන්න පුළුවන් වෙයි කියලා. ඇත්තටම ඔක ශ්‍රී ලංකන් එයාලයින්ස් එක්ස්පෙන්සිව් කම්පෙයාර් ටු ඒ කියන්නේ අද එයාලයින්ස් ගත්තම එක්ස්පෙන්සිව්. අපේම කියලා එයාලයින් එකක් නැහැ. හැබැයි අපිට ඕල්ටර්නේටිව් ඔප්ෂන්ස් විදිහට වෙන බජට් එයාලයින්ස් ලංකාවට එනවා ફોකස් කරන්න පුළුවන්. කියන්නේ සමහර අපි දන්න යා ඒෂියා යා ඉන්දියා වගේ ෆ්ලයිට්ස් වැඩ කරනවානේ ලංකාවට. එතකොට අපිට ඒ වගේ ඒවා ඒ ඔප්ෂන්ස් යූස් කරන්න පුළුවන්. අපිට තව එයාලයින් එකක් ඉන්ට්‍රොඩියුස් කරනවා කියන එක මට හිතෙන්නේ තව කාලයක් ගත වෙන වැඩක්. හැබැයි අර තිමිර කිව්වා වගේ හොටෙල්ස් වලට පුළුවන් නම් පොඩ්ඩක් කොස්ට් එක අඩු කරලා මේ දිකේ එයාෆෙයා එක පොඩ්ඩක් දරා ගන්න පුළුවන් විදියට කස්ටමර්ට පැකේජ් එක ජස්ට් කරලා දෙන්න ඒක හොඳයි. අපිට අර ටුවර් එක නැති කරගන්නවට වැඩිය ටුවර් එක අරගෙන මොන හරි අපි කියන something better than nothing කියලා ඒ වගේ දෙයක් කරගන්න පුළුවන් අපිට සොලියුෂන් එකට යන්න පුළුවන්. හැබැයි ඇත්තටම කිව්වොත් හොටෙල්ස් වලටත් මේ දවස්වල තියෙන යුටිලිටි බිල්ස් ඕවා ගත්තම අර අපි දන්නවනේ බ්‍රේක් ඉවන් එකක් තියෙනවනේ රූම් කොස්ට් එක හදන්නේ ඒකත් එක්කනේ. එතකොට හොටෙල්ස් උත් අසරණ වෙලා තියෙනවා. ඉතින් අපිට මේ වගේ සිටුේෂන් එකක එයාෆෙයා කියන එකට අපි සජෙෂන්ස් දුන්නට අපිට සොලියුෂන් දෙන තැනක මට හිතෙන්නේ ගවර්න්මන්ට් එක නෑ කියලා තාම. රයිට්. ඒකත් එක්ක මට දැන් ඊළඟට අහන්න තියෙන දැන් මේ ඉන්න සිටුේෂන් එකත් එක්ක මේ වොක් එක තව චුට්ටක් ඇදිලා ගියලා ටිකක් වර්ස් පැත්තට ගියොත් අපිට මොකක් වෙයිද? අය කියන්නේ අපිට කොච්චර කාලයක් බලාගෙන ඉන්න වෙයිද? මේ සිටුේෂන් එක මේ විදිහටම ගියොත්. මෙහෙමයි දැන් මෙතන මම දකින්නේ අපිට අර සීරෝ වෙලා නැහැ අපි තාම. දැන් වෝ එක ඇදිලා ගියොත් අපිට දැන් වෙලා තියෙන ලොකුම ඉෆෙක්ට් එක තමයි මිඩල් ඊස්ට් and යුරෝප් ටුවර්ස් ගොඩක් අපිට නැති වෙලා තියෙනවා. ගොඩක් නැති වෙලා තියෙනවා. හැබැයි මම අර කිව්වා වගේ ලෝකේ අනිත් පැත්ත අපිට ફોකස් කරන්න තාම පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අපි දන්නවා දැන් චයිනා, රෂියා, ජපාන්, හොංකොං, නිව්සීලන්ත, ඕස්ට්‍රේලියා, සිංගප්පූර්, මැලේසියා, බාලි, ඔය ඉන්දුනීසියා ඔය කියන රටවල් වලට
අපිට තාම ෆෝකස් කරලා ටූරිස්ට්ලා අපිට ඒ පැත්ත පුළුවන් ප්‍රොමෝෂන්ස් කරන්න. ඔය කියන පැත්ත ෆෝකස් කරන්න පුළුවන්. හැබැයි වෝ එක හැදිලා ගියොත් එන ලොකුම ප්‍රශ්නේ තමයි ඔයිල් කන්සම්ප්ෂන් එකත් එක්ක එන ප්‍රශ්නේ. ඒකෙදී අපේ රටවල්ලට කොයිතරම් දුරට ඔයිල් හම්බ වෙයිද, ඉලෙක්ට්‍රිසිටි කොහොමද, ඊට පස්සේ වෙහිකල්ස් කොහොමද දුවන්නේ, ඔන්න ඔය ප්‍රශ්න තමයි මේන්ලිම ඇෆෙක්ට් වෙන්නේ. ඉකොනොමිකලි ඇෆෙක්ට් වෙනවා ඒෂියන් කන්ට්‍රීස් වලට වක්‍රාකාරයෙන්. ඒ වගේ වෙලාවක කොස්ට් එක අනිවාර්යෙන් වැඩි වෙනවා. ඒකට ටුවර් පැකේජ් එකකුත් අපිට මේ සාමාන්‍ය ගානට දී ගන්න බෑ. අනිවාර්යෙන් ඩබල් ට්‍රිපල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයාගේ කතාව ඇතුළේ තියෙන්නේ අපිට මේ ටුවරිසම් කියන එක අමතක කරන්න ඕනේ නෑ. ඔපචුනිටි එක තාම තියෙනවා. ඒ කියන්නේ එක පැත්තක් නැති වුණත් තව පැත්තක් අපිට ඒක යූටිලයිස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ටුවරිසම් ෂිෆ්ට් වෙයි. පැත්තකට ෂිෆ්ට් වෙයි. ඒක පොසිටිව් පැත්තක් තියෙනවා තේමෙන. මොකද දැන් ඩුබායි කියන්නේ ටුවරිසම් ගත්තම හොඳටම තිබිච්ච මිඩල් ඊස්ට් කන්ට්‍රි එකක්. දැන් ඒ ටුවරිසම් බහලා තියෙනවා. අපි කිව්වොත් කවුරුත්ම යන්නේ නැහැ මේ දවස්වල ඩුබායි කියන පැත්තට. අපිට පුළුවන් ඒ පැත්ත බලන යුරෝප් පැත්තට යන්න කස්ටමර්ස්ලා ඉන්න කස්ටමර්ස්ලා සෙක්ටර් එකම. ලෝකේ කියන්නේ අපි දැන් මම ওই කතා කරපු කන්ට්‍රීස් වලින් ඒ පැත්තට යන්න හිටපු ඔක්කොගෙම ඒ ට්‍රැවල් මයින්ඩ්සෙට් එක මේ පැත්තට ෂිෆ්ට් කරගන්න. මට හිතෙන්නේ ලංකාවට එතන ලොකු පොටෙන්ෂල් එකක් තියෙනවා. ඒකත් එක්කම දැන් අර ඔය ඔක කියද්දිත් මටත් මතක් වුණා. ඒ කියන්නේ අර බිස්නස් වර්ල්ඩ් එක ෂිෆ්ට් වෙලා තිබුණානේ ඩුබායි වලට. ඇත්තටම මේ රටටත් ඔය මේ මම හිතන්නේ පසුගිය දවස්වලත් ඔක පොඩ්ඩක් කතා වුණා මේ අපේ පෝට් සිටි එක පැත්තට බැයිද මොකද කරගන්න ඉතින් ඉමීඩියට්ලි බැරි වුණත් හැබැයි හොඳ ඇටෙන්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඒක හොඳ පොසිටිව් පැත්තක් නේ. ඒ කියන්නේ අපි මේකේ නෙගටිව් දේවල් තියෙනවා තමයි. හැබැයි පොසිටිව් පැත්තක්. ඒතකොට ඔයා මේ වෙලාවේ මොනවද අපි කරන්න ඕනේ? එහෙනම් මේ වෙලාවේ මොකද්ද රටක් විදියට අපි කරන්න ඕනේ මේ වෙලාවේ? මම දැක්ක මේ දැන් ඊයේත් දාලා තිබ්බ තිමිර මේ ඉරාන් නැෂනලිටිස් තියෙන ඉන්වෙස්ට් කරපු අයගේ ඔක්කොම වීසා කැන්සල් කළා ඩුබායි වල. වීසා කැන්සල් කළා. මොකද ඉරාන් වලත් ඉන්නවනේ හොඳ සල්ලි තියෙන කෝටිපතියෝ ඉන්නවා. එතකොට යාලට ඒවට ඇක්සස් නැහැ. බැංකු ගිණුම් වලට ඉඳන් ඇක්සස් නැහැ. ඔක්කොම ඩුබායි වලින් වීසා කැන්සල් කළා. කිසිම දෙයකට අත ගහන්න බෑ ඉන්වෙස්ටර්ස්ලා. එතකොට දැන් ඔය ඉරානෙත් එක්ක මිත්‍ර රටවල් ටිකක් තියෙනවනේ. එතකොට ඒවා අපි පොඩි ෆ්ලෑග් එකක් වහනලා දුන්නා නේද ජනාධිපතිතුමා. ඔව් හැබැයි අර අපි නොබැදි ප්‍රතිපත්ති ඉන්නේ. හැබැයි අපි පොඩ්ඩක් ඒ පැත්තට මේ අර ෂිප් එකේ ප්‍රශ්නත් එක්ක පොඩ්ඩක් සපෝට් කරා. එතකොට ඔය ඉරාන් එක්ක මේ යාළුවලා ඉන්න රටවල් ටික ගත්තම එතකොට අපිට පොඩි ප්ලස් මාක් එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපේ පෝට් සිටි බන්දර් දකින්න දැන් ඔය හෝම්ලෑන්ඩ්ස් ප්‍රයිම්ලෑන්ඩ්ස් ඒගොල්ලෝ ලොකු ප්‍රොජෙක්ට්ස් වලට කෝල් කරලා තියෙනවා. එතකොට ඔය වගේ ඉන්වෙස්ට් කරන්නේ අනිවාර්යෙන් හොඳ මිඩල් ඊස්ට් කියන්නේ හොඳ සල්ලි තියෙන රටවල්නේ අපිට ඒක ඇක්සෙප්ට් කරන්න වෙනවා. ඒතකොට යුරෝපියන්ස්ලා ගත්තම ඒ වගේ ඉන්න ඉන්වෙස්ටර්ස්ලා මෙහෙ ඉන්වෙස්ට් කරන තැනට අපි හදාගත්තොත් ඔය ටූරිසම් කියන එක ඔටෝමැටිකලි එනවා. මොකද යාලා බිස්නස් බලන්න හැම තිස්සෙම යනවනේ. එතකොට ගොඩක් වෙලාට බිස්නස් වීසා ටූරිස්ට් විදිහට තමයි ඒත් අපි ගණන් ගන්න. මොකද හොටෙල්ස් වල අනිවාර්යෙන් ඒගොල්ලෝ ස්පෙන්ඩ් කරනවා 2 to 3 nights at least. එතකොට ඔය කියන එකත් එක්ක ටූරිසම් වලට හොඳ මට හිතෙනවා ප්ලස් මාක් එකක් එනවා කියලා මේ පෝට් සිටි එකත් එක්ක. ඒකත් එක්ක දැන් පොසිටිව් පැත්ත කතා කරන හින්දා ඔය ට්‍රාන්සිට් එක දැන් ගොඩාම බේස් වෙලා තිබුණේ ඩුබායි වලටනේ. ඉතින් ඕක ෂිෆ්ට් වෙයිද ලංකාව පැත්තට ඉන්දියාව පැත්තට පොඩ්ඩක් ෂිෆ්ට් වෙයිද? එහෙම වුණොත් නම් හැබැයි මටත් තේරෙනවා ටිකක් හොඳ පැත්තක් අපිට එනවා කියලා. දැන් මට කතා කරන්න ආවේ මේ බෝ එකත් එක්ක තියෙන ඩේන්ජර් සෝන් එක. හැබැයි දැන් මට ඔයිසුරිකත් එක්ක කතා කරගෙන යද්දි නිකන් පොසිටිව් පැත්ත ගැන කතා කරන්න හිතෙනවා. මොකද ඒක තමයි ට්‍රාන්සිට් කතා කරාම දැන් ඔය මේන්ලිම ට්‍රාන්සිට් හබ්ස් විදියට මිඩල් ඊස්ට් තමයි තිබ්බේ. දැන් මම ඉන්ඩස්ට්‍රි එකේ ගොඩක් දන්නවා තිමිර යුරෝප් ෆ්ලයිට්ස් ගොඩක් ට්‍රාන්සිට් හබ් එක විදිහට යූස් කරේ අබුඩාබි, ඩුබායි, දෝහා, මස්කට්. ඔය හතර. දැන් ඔය හතර මේ ටිකේ හයි රිස්ක්. එතකොට ඕල්ටර්නේටිව් ඔප්ෂන්ස් හොයනවා. දැන් මම දැක්කා ඉන්දියාවත් කියලා තියෙනවා ඒගොල්ලන්ගෙත් පොඩි පොටෙන්ෂල් එකක් තියෙනවා කියලා. හැබැයි ටර්කි වල ස්තාම්බුල් කියලා තියෙනවා. එතකොට ඒකෙන් අපිට කොහොමද ඩිරෙක්ට් ෆ්ලයිට්ස් එනවා. ටර්කිෂ් එයාලයින් එහෙම. ඊට පස්සේ ආයි අපිට ගන්න පුළුවන් අපිට ළඟම රට ඉන්දියා. ඉන්දියාවේ පොටෙන්ෂල් එකක් ආවොත් එතන අපිට පොඩි chance එකක් එනවා. මොකද ඉන්දියාවේ ඉඳලා අපිට එනවා කියන එක සිම්පල්. කොහොමත් ඉන්දියන්ස්ලා ඊසිලි එන්න පුළුවන් ඩෙස්ටිනේෂන් එකක් නේ ලංකාව කියන්නේ. එතකොට ඒක තියෙනවා. අනිත් එක ට්‍රාන්සිට් හබ් එකක් විදියට ගොඩක් වෙලාවට මම දැක්කා සජෙස්ට් වෙලා තිනවා අසර්බයිජානුයි කස්කස්තාන්. ඔය කියන කන්ට්‍රීස් දෙක. ඒ රටවල් වලුත් අපිට එන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද අපේ රට එකම දේ එයාෆෙයා එක කොයි විදිහට ෆ්ලක්චුවේට් වෙයිද කියන එක විතරයි. හැබැයි ඉන්දියාවේ ට්‍රාන්සිට් හබ් එකක් ආවොත් එයාෆෙයා එක ලොකු ප්‍රශ්නයක් නෑ. නෑනේ. රයිට් ඒකත් එක්කම දැන් මම දැන් අපි කතා කරද්දී දැන් මේ පොසිටිව් පැත්ත කතා කරද්දී මට හැබැයි එක නෙගටිව් පැත්තක් තියෙනවා. දැන් මෝල්ඩිව්ස් ගමු. අපිට මේ ට්‍රේඩ් එකේ තියෙන දැන් වලදී අපි හැම වෙලාවටම එක්සැම්පල් එකක් විදිහට ගන්නේ මෝල්ඩිව්ස්. මෝල්ඩිව්ස් වල නම් ටුවරිසම් හොඳයි. හැබැයි ලංකාවේ නෑ. ඇයි මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඇයි මොකද්ද මටත්
ඕනම මනුස්සයෙකුට තියෙන මෝල්ඩිව්ස් වලට මොනවද තියෙන්නේ? මොහොත විතරයි. බීච් එක විතරයි. හැබැයි අපි ලංකාව ගත්තොත් ඔයාට ඕනේ බීච් එක නම් බීච් එක ඔෆර් කරන්න පුළුවන්. ට්‍රොපිකල් සිනාරියෝ එක ඕන නම් එහෙම වයිල්ඩ් ලයිෆ් ඒ වගේම කල්චරල් පැත්ත අපේ මාර රිච්. ඉතින් ඔය දේවලුත් එක්ක ගෙස් කෙනෙක්ට දැන් ඔයාට මම හොඳම කෙනා ඔයාගෙන් අහන්න. මොකද B2C තරලි කරන නිසා. එතකොට ඇත්තටම ඔය මෝල්ඩිව්ස් චූස් කරන එකයි ශ්‍රී ලංකාව චූස් කරන එකයි අතරදී අපි ෆේල් කියලා මට ගතියක් හිතෙනවා. ඕකත් ඇවිල්ලා තියෙන්නේ පොලිටිකල් සිටුේෂන් එකත් එක්ක තිමිර. ඒ කියන්නේ කරප්ෂන් කියන එක කොහේ හරි ගෑවුනොත් ඉන්වෙස්ටර්ස්ලා බලන්නෙවත් නැහැ. මෝල්ඩිව්ස් ගත්තම ගොඩාක් ඉන්වෙස්ටර්ස්ලා ඉන්වෙස්ට් කරලා තියෙන කන්ට්‍රි එකක්. ඒකට ඒගොල්ලන්ගේ බීච් එකත් එක්ක ගත්තම මේ බීච් ප්‍රොපර්ටිස් වලට අපි දන්නවා ඩොලර් 1000න් උඩ ගොඩක් හොටෙල්ස් වන් නයිට් එකක් ඒගොල්ලෝ සෙල් කරන්නේ. ඒත් එතකොට අර බිලියනර්ස්ලා ට්‍රිලියනර්ස්ලා තමයි ඒ වගේ ඩෙස්ටිනේෂන් එකට එන්නේ. මොකද අර ඉන්වෙස්ට් කරලා තියෙන පැත්තත් එක්ක මෝල්ඩිව්ස් තෝරගන්න එකක් තියෙනවා. හැබැයි මම දකින දෙයක් තමයි ගේටිකේ මෝල්ඩිව්ස් වල පොඩ්ඩක් ඉකොනොමිකලි බැස්මක් මන් දැක්කා. ඒකත් එක්ක ලංකාව අප් වුණා. මොකද ලංකාවේ ඊස්ටර් ඇටැක් එකත් එක්ක මෝල්ඩිව්ස් තමයි ඒකෙන් වැඩිපුරම වාසි ගත්තේ. මොකද අපේ ලංකාවට එන්න බය ඔක්කොම ෂිෆ්ට් වුණා මෝල්ඩිව්ස් වලට. හැබැයි මෝල්ඩිව්ස් වල පොඩි ඉකොනොමිකලි ආපු ඉෂුව එකත් එක්ක ලංකාව මන් දැක්ක කම්පැරටිව්ලි අපේ ලංකාවට ඒ බුකින්ග්ස් ටික ෂිෆ්ට් වෙලා තියෙනවා. අර කිව්වා වගේ අර පොලිටිකල් සිටුේෂන් එකයි ඉන්වෙස්ටර්ස් ලගේ තියෙන ඒ ඉන්ට්‍රස්ට් එකත් එක්ක එහෙට ෂිෆ්ට් වෙලා තියෙනවා ගොඩක් වෙලාවට කස්ටමර්ස් ලගේ ෆැසිලිටීස් කියන මේ ටුවරිසම් ෆැසිලිටීස් මං කියන්නේ නේචර් එක ඒ දේවල් වලින් අපි තමයි රිච්ම ඉන්නේ. හැබැයි ඒකට හරි ඩිරෙක්ෂන් එකක් හම්බෙලා තිබිලා නැහැ. ඇත්තටම ගොඩ මෝල්ඩිව්ස් වල තියෙන බීච් එක තමයි සෙල් කරන්නේ. බීච් රිලේටඩ් ඇක්ටිවිටීස්. අපි ගත්තම අපිට වයිල්ඩ් ලයිෆ් තියෙනවා නේද, නැෂනල් පාර්ක්, ඊට පස්සේ වෝටර්ෆෝල්ස් තියෙනවා, හිස්ටොරිකල් නම් කල්චරල් සයිට්ස් ඒ වගේ හිස්ටොරිකල් සයිට් ඕන එකක් තියෙනවා. හැබැයි අර මෝල්ඩිව්ස් කියන එක බීච් එක විතරයි සෙල් කරන්නේ. අර මං කියපු දේ තමයි ගොඩක්ම බලපාලා තියෙන්නේ. මං හිතනවා දැන් රට යන විදිය හොඳයි කියලා. මොකද අපි කරප්ෂන් කියන එක සීරෝ කරොත් එතනින් අපි මොකද අපේ ලංකාවේ පාස්පෝර්ට් එකටවත් තැනක් නැහැ ගොඩක් රටවල් වල. අපි වීසා ඇප්ලයි කරන්න ගියාම අපි ඒක දකිනවා. ඉන්දියාව අපිට වඩා උඩින් ඉන්නේ. එතකොට ඔන්න ඔය ප්‍රශ්නෙත් එක්ක තමයි අපේ ලංකාවේ තැනට වැටලා තියෙන්නේ. මට හිතෙනවා ග්‍රැජුවලි අපිට ඒක හදාගන්න පුළුවන් වෙයි කියලා. ඒ දැන් අපි ඇත්තටම මේ කතා කරන්න ආපු මාතෘකාවෙන් ටිකක් දිගට ගිහිල්ලා පොසිටිව් පැත්ත ගැන කතා කරා. ඒත් එක්කම දැන් මේ වෙලාවේ දැන් යුදමය වාතාවරණයත් එක්ක ඔයා මට කිව්වා දැන් මේ ඩුබායි වලින් ටුවරිසම් කියන එක ෂිෆ්ට් වෙනවා. එතකොට පොඩි ඇටෙන්ෂන් එකක් අපිට එයි. ඔය වගේ කාරණා කීපයක් හොඳ පැත්තට කිව්වා. එහෙනම් මේ වෙලාවේ රටක් විදියට අපි මොකද්ද කරන්න ඕන? මට හිතෙන්නේ අපි දැනට ඒ කියන්නේ දැන් කරන්ට් සිටුේෂන් එකකින් කොහොමද ගොඩ එන්නේ කියලා බලන්න ඕනේ. දැනට හොඳම දේ තමයි අපිට අර මං කියපු ලෝකේ අනිත් පාර්ට් එක අපි ફોකස් කරන එක. මං දැක්ක ගිය අවුරුද්දේ අපිට වැඩිපුරම ටුවරිස්ට්ලා ඇවිල්ලා තිබ්බා චයිනා, රෂ්යා, UK, ෆ්‍රාන්ස්, ඉන්දියා, ජර්මනි ඔය කියන රටවල් වලින්. එතකොට ඔය ඉන්දියා, චයිනා, රෂ්යා කියන රටවල් ස්ටිල් ප්‍රශ්නයක් නැහැ අපිට ගන්න ටුවරිස්ට්ලා ගෙන්න ගන්න පුළුවන්. එතකොට ඔතන ප්‍රශ්නේ එන්නේ ඔය මාකට්ස් වල විතරක් ફોකස් කරගෙන ඉන්න ඒජන්සීස් සහ අපේ ඒ ආශ්‍රිතව වැඩ කරන කට්ටියට විතරයි. හැබැයි ඕල් මාකට්ස් කරන අය අර මාකට්ස් වල විතරක් ફોකස් කරගෙන හිටපු අයට ඔක තමයි ප්‍රශ්නයක් එනවා. හැබැයි මං කියන්නේ shift වෙන්න හොඳම කාලේ. මොකද අපිට හැමදාම එක මාකට් එකේ හිටියා කියලා මේකේ අපිට මේ ගන්න බැහැ රිසල්ට් එක. දැනට කරන්න තියෙන හොඳම දේ අපේ අනිත් කන්ට්‍රීස් ටික ફોකස් කරන එක. ඒ කියන්නේ අර කරගෙන හිටපු නැති මේ ඔපචුනිටි එකක් තියෙන මාකට් වලට ඇටෙන්ෂන් එකක් දාන එක තමයි හොඳම දේ. හැබැයි මට මේ කියන්න ඕනේ තිබුණා දැන් අර යුරෝප් වලින් එන කට්ටිය සීරෝ වෙලා නැහැ. තාමත් ඩිරෙක්ට් ෆ්ලයිට්ස් වැඩ කරන අය එනවා. එතකොට මම දැක මේ රීසන්ට්ලි අබුඩාබි වල ට්‍රාන්සිට් එක තිබ්බා. ඒගොල්ලොත් ආවා. ওই කස්ටමර්ස්ලා ගැන හිතේ බයත් එක්ක කැන්සල් කරන පිරිසකුත් ඉන්නවනේ. එතකොට ඒ ප්‍රශ්න තියෙනවා. හැබැයි තාමත් යුරෝප්, ටර්කි ඔය කියන රටවල් වලින් සීරෝ වෙලා නැහැ. US වලින් එන කස්ටමර්ස්ලා, කැනඩා වලින් එන කස්ටමර්ස්ලා සීරෝ වෙලා නැහැ. දැන් ওই කැනඩා ට්‍රාන්සිට් ගොඩක්ම මිඩල් ඊස්ට් තියෙනවා. හැබැයි කැනඩා ට්‍රාන්සිට් ගත්තම ජපාන්, හොංකොං පැත්තත් අපිට ඒ පැත්තනොත් කැනඩා කියන කන්ට්‍රි එකට එන්න පුළුවන්. මොකද මේ ලෝකයේ ගෝලාකාරයිනේ. එතකොට අපිට කියන්න බෑ අර එයා ෆෙයා එක මත තමයි කොච්චර ස්පෙන්ඩ් කරනවද කියන එක මත තමයි ඒක ඩිසයිඩ් වෙන්නේ. ඒ කියන්නේ ඔතන දැනට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ওই කොස්ට් එක තමයි නේද? ඒ කොස්ට් එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන් නම් මාර පොසිටිව් පැත්තක් තමයි පේන්නේ. කරගන්න පුළුවන් කියලා තමයි මම තාම කියන්නේ. රයිට්. එතකොට මේ මට අවසාන වශයෙන් ඒ කියන්නේ මට දැන් පේන්නේ ඉසුරිකත් එක්ක කතා කරාම මේක ටුවරිසම් වලට ටුවරිසම් නැති වෙන්නේ නැහැ.
ටුවරිසම් තියෙනවා. හැබැයි ඒක පොඩ්ඩක් shift වෙයි. අපිට වෙන මාකට්ස් බලන්න වෙයි. පොඩි අඩුවීමක් තියෙයි. නමුත් මේ වෙලාවේ හොඳ මූවමන්ට් එකක් අපිට ගන්න පුළුවන් කියලා නේ. එතකොට ඒ දේවලුත් එක්ක ඉසුරිකා මට දැන් කතා කරගෙන ආපු විදිහත් එක්ක මම දැනන් හිටපු ඉසුරිකාට වඩා ඔයා ෆුල් මොටිවේටඩ්. ඉතින් ඒවලුත් එක්ක ඉන්ඩස්ට්‍රි එකේ මේ වෙලාවේ ඉන්න අයට ඔයාට ලැබෙන සපෝට් එකත් පොඩ්ඩක් මතක් කරලා ඒ වගේම ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අයට මොකද්ද මේ වෙලාවේ ඔයාට දෙන්න තියෙන පණිවිඩය? ඇත්තටම සපෝට් එක ගැන කතා කරොත් එමෙර මේන්ලිම අපිට කතා කරන්න පාටිස් තුනක් ඉන්නවා. එකක් හොටෙලියර්ස්ලා, දෙක ගයිඩ්ස්ලා, තුන අපි දන්නවා අපේ සයිට් සීయింగ్ ඇට්‍රැක්ෂන්ස් කරන වෙන්ඩර්ස්ලා ඉන්නවා අපේ. නේද? එතකොට ඉන්ඩස්ට්‍රි ස්ටේක් හෝල්ඩර්ස්ලා අපි ඕවරෝල් ගත්තොත් එතකොට හොටෙලියර්ස්ලාගෙන් මම හිතන්නේ හොඳ සපෝට් එකක් හම් වෙනවා. හැබැයි ඔප්ෂන් එකක් නැති වුණත් ගණන් අඩු කරලා තියෙනවා. කරන්න දෙයක් නැහැ මේ වෙලාවේ හැටියට රූම් එක සෙල් කරගන්න එක තමයි නිකන් තියනවට වැඩිය රූම් එකක් සෙල් කරගන්න එක තමයි හොඳම දේ. ඩොලර් 5ක් ප්‍රොෆිට් එක ආවත් ඒක ආදායමක්. يعني හොටෙල් එකේ ස්ටාෆ් එකට සැලරිස් ගෙවන්න ඕනේ. එතකොට හොටෙල්ස් වලින් මේ වෙලාවේ කැන්සලේෂන් පෝස්ට්පෝන් වලට දෙන රෙස්පොන්ඩ් එක හොඳයි. ඒ සපෝට් එක තියෙනවා. අපි ඒකට ඇත්තටම ඇප්‍රීෂিয়েට් කරන්න ඕනේ හොටෙල් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අයට. මොකද ඉස්සරත් කොවිඩ් කාලෙත් හොටෙල්ස් වලින් ලොකු සපෝට් එකක් දුන්නා. PCR පොසිටිව් වෙච්ච ගමන් ටක් ගාලා ඒක ඒගොල්ලෝ යුටිලයිස් කරන්න ඔපචුනිටි එක හදලා කැන්සලේෂන් එක ඇක්සෙප්ට් කරා. ඇක්සෙප්ට් කරා. ඒක තිබ්බා. ඒක අදටත් තියෙනවා ඉන්ඩස්ට්‍රි එකේ. ඔතන එකම හෙල්ප්ලස් පාටි එක විදිහට මම දකින්නේ ගයිඩ්ස් කියන. මොකද ගොඩක් ගයිඩ්ස්ලා දැන් අපි දන්නවා හොටෙල්ස් වලින් තිමිර දැන් හොටෙල්ස් වල වැඩ කරන වර්කර් කෙනෙක් ගත්තම මැනේජ්මන්ට් එක බලා ගන්න පුළුවන්. කාලයක් යනකම් බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එතකොට ට්‍රැවල් ඒජන්සි එකක් ගත්තොත් මැනේජ්මන්ට් එකකින් ඒ එම්ප්ලොයිස්ලා බලා ගන්න. හැබැයි ගයිඩ්ස්ලා බහුතරයක් ෆ්‍රීලාන්ස් දුවන්නේ. එතකොට එයාලට රෙස්පොන්සිබල් පාටි එකක් කෝ කියන තන ප්‍රශ්නයක් එනවා. එතකොට එයාලව බලා ගන්න ගවර්න්මන්ට් එකේ මොකක් හරි මට හිතෙන්නේ සොලියුෂන් එකක් දෙන්න ඕනේ. මොකද එයාලා තමයි මුළු ටුවර් එකම ගෙනියන්නේ. ලංකාවටම ගෙනියන්නේ සහ එක්ස්පීරියන්ස් එක 80%ක්ම දෙන්නේ. ඒ කියන්නේ අපේ ඇත්තටම අපේ බෙන්ච්මාර්ක් එක ලෝකෙට ගෙනියන්නේ එයාලගේ තියෙන සර්විස් එක. ඇත්තටම ට්‍රැවල් කම්පැනි එක පිටිපස්සෙන් හිටියට ගයිඩ්ස්ලා තමයි ඔය බෙන්ච්මාර්ක් එක හදන්නේ නේ. ඔව් දැන් ඒගොල්ලන්ට ටුවර් එකක් දුන්න නැති වුණොත් ඒගොල්ලන්ට නැහැ. ගෙදර. එතකොට දැන් මම දන්න විදිහට දැන් වෙහිකල්ස් ආවනේ. මම හිතන්නේ ගොඩාක් ගයිඩ්ස්ලා අප්ග්‍රේඩ් වුණා. ඒතකොට ලීස් එක ගෙවා ගන්න ඔය ප්‍රශ්න තියෙනවා. එතකොට අපිට වැඩි දැවෙන ප්‍රශ්න තියෙන්නේ එතන තියෙනවා. දැන් අපි එතකොට කොයි විදියටද මෙතන ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කට්ටියට සපෝට් කරගන්න ඕනේ කියන එක ගැන පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් ඇත්තටම හොටෙල්ස් වලට ගත්තොත් ලෝකල් මාකට් එක තියෙනවා. ලෝකල්ස්ලා කොහොමද හොටෙල්ස් වල ඔෆර්ස් දීලා ක්‍රෙඩිට් කාඩ් ඔෆර්ස් දාලා කොහොම හරි ගෙන ගන්න පුළුවන් කියලා යන්න පුළුවන්. යන්න පුළුවන්. ගයිඩ්ස්ලාට ඔප්ෂන් එක අපිට කියන්න බෑ ලෝකල්ස්ලා ඒගොල්ලන්ගේ වෙහිකල්ස් යූස් කරයි කියලා කියන්න බෑ. දැන් ෆුවල් ප්‍රශ්නකුත් තියෙනවානේ. එතකොට එතන මට හිතෙන්නේ දැන් සයිට් සීන් ඇට්‍රැක්ෂන්ස් වල ඉන්න අයටත් එක්තරා දුරකට හිට් වෙනවා. හැබැයි ඒත් ලෝකල්ස්ලා හොටෙල්ස් වල යනවා කියන්නේ ඔය ඇට්‍රැක්ෂන්ස් වලට යන්න පුළුවන් එතන ප්‍රොබිලිටි එකක් තියෙනවා. එතන ලොකුම ප්‍රශ්නේ මට හිතෙනවා ගයිඩ්ස්ලාට එනවා කියලා. රයිට්. එහෙනම් ඉසුරික ඇත්තටම මේ මම බලාපොරොත්තු වුණේ ඇත්තටම ට්‍රේඩ් එකේ දැන් මේ වෙලාවේ තියෙන පොඩි අන්සර්ටනිටි එකක් සහ ඒ කට්ටිය දන්නේ නැහැ ඩිසිෂන්ස් කොයි විදිහට මූව් කරන්න ඕනේද මොන වගේ පැත්තට මේක හදන්නද. දැන් ඉතින් අර ඉසුරිකත් එක්ක කතා කරලා මේ උනාම පොඩි පොසිටිව් පැත්තක් අපි දකින්න ගත්තා. ඒකට හොටෙල්ස් වලටත් ඇත්තට වශයෙන්ම හොටෙල් සහ ඇක්ටිවිටීස් අපි ඉසුරිකාගේ තියෙන ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක කියන්නේ ඩිමෝටිවේට් වෙන්න එපා. රෙඩි වෙලා ඉන්න. මාකට් එක ෂිෆ්ට් වෙයි. ඒත් එකම ලංකාව කියන එකට හොඳ ඇටෙන්ෂන් එකක් එයි. ඒ දේවලුත් එක්ක පොසිටිව්ලි ඉන්න කියලා. ඉතින් අපි මේ වගේ අද මම හිතනවා මම පෞද්ගලිකව සාර්ථක දවසක් ආරම්භ කරා කියලා හිතනවා. මොකද මේ පොසිටිව් වයිබ් එකත් එක්ක අඟට අරගෙන ඉන්න නිසා ඉතින් ට්‍රේඩ් එකේ හැමෝටම කියන්න තියෙන්නේ ඉතින් මේ තියෙන තොරතුරුත් එක්ක අපේ ටුවරිසම් සම්පූර්ණයෙන් වැටෙනවා කියන තැනක නෙමෙයි අපේ ටුවරිසම් ෂිෆ්ට් වෙයි. ටුවරිසම් ෂිෆ්ට් වෙලා ටුවරිසම් එකත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් කියන තැන තමයි ඉන්නේ. එහෙනම් ඉසුරිකා ඔයා තවටත් දැඩිව විශ්වාස කරනවා කොරෝනා වලට වඩා මේක මහ දෙයක් නෙමෙයි කියලා. කොරෝනා තරම් මහ දෙයක් නෙමෙයි කියලා. මොකද හේතුව ඇත්තටම අපි මේ පහු කරගෙන ආපු ගමන ගත්තම කොරෝනා විතරක් නෙවෙයි තිමිර. ඇත්තටම ඊස්ට් ඇටැක් එක තිබ්බා. එතකොට කැන්ඩි වලත් මට මතකයි කෝලාහලයක් තිබ්බා ඒ කාලේ. ඔය 2018 වගේ කාලේ.
ඊට පස්සේ කොවිඩ් ආවට පස්සේ අපේ රටේ වෙන රටවල් නැති වෙච්ච විදිහ අරගලයක් ආවා. එතකොට ඉකොනොමිකලි අපි පසුබැස්සා. එතනත් එක්ක අපිට ගොඩාක් බුකින්ග්ස් නැති වුණා. ඒ දේවල් වුණා. ඒ හැම එකකදීම අල්ලගෙන හිටියා. ඒ කියන්නේ ඒවා ඇවිල්ලා වෙන්න පුළුවන් වර්ස්ම දේවල් වෙලා තියෙන්නේ. මං හිතන්නේ ඔය වර්ස් පීරියඩ් එක පහු කරන් ආපු අය විදියට ඉන්ඩස්ට්‍රි එකයි මෙන්න මේ වෝ එක හින්දා ටුවරිසම් අතාරී කියලා. මොකද ටුවරිසම් වලට එකම ඕන දේ තමයි අපි ඕල්ටර්නේටිව් ඔප්ෂන්ස් හොයන එක. ඉතින් ඕල්ටර්නේටිව් ඔප්ෂන්ස් හොයන්නත් බැරුව හිටපු කාලෙක අපි සර්වයිව් වුණා නම් මේ කාලේ මට හිතෙන්නේ සර්වයිව් වෙන එක මහ ලොකු දෙයක් නෙවෙයි කරගන්න පුළුවන්. රයිට්. එහෙනම් ඒ පොසිටිව් මූව්මන්ට් එකත් එක්ක අපි ඉස්සරහට යමු. එහෙනම් thank you ඉසිරිකා අපිත් එක්ක අද ජොයින් වුණාට. ඉතින් අපි ඉස්සරහට ට්‍රේඩ් එකේ අපි ඉන්නවා හම්බෙනවා. ඉතින් අපි ඉස්සරහට හම්බෙමු ආය යම්කිසි හොඳ තැන්වලදී මේ වගේම රිස්ක් එකක් තියෙන තැන්වලදීත් අපි කතා කරන්න ඕනේ. ඒ වගේම හොඳ ඔපචුනිටිස් හැදෙන දවස්වලත් අපි කතා කරන්න ඕනේ. එහෙනම් බොහොමත් ස්තුතියි අපිත් එක්ක ජොයින් වුණාට. thank you තිමිර මට අද මේ පොඩ්කාස්ට් එකට ඉන්වයිට් කරාට. රයිට් ඕකේ. එහෙනම් ඉසුරිකා ඉතින් අපි බුකින් වින්ඩෝ විදියටත් අපි ඔයාලට බෙහෙවින්ම සුබපතවනවා. මේ ප්‍රශ්න හමුවේ වුණත් ඉස්සරහටම තමන්ගේ බිස්නස් එක ග්‍රෝ කරගෙන ඉස්සරහට යන්න කියලා. එහෙනම් බොහොමත් ස්තුතියි. thank you තිමිර. බොහොම ස්තුතියි.